හෙලෝ කොහොමද? ඔන්න ඉතින් අද මම මේ වීඩියෝ එකකින් කියලා දෙන්නේ ඊටාම ලේසියෙන් ආප්ප හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැන. මම මේකට පාවිච්චි කරන්නේ මද රස්නේ වතුර කෝප්ප භාගයකට මැගි පිටිකල පොල් කිරි මේස හැඳි 3යි ඊස් තේ හැඳි කාලකට ටිකක් අඩුවෙන් මාරි බිස්කට් දෙකක් සීනි හැඳි දෙකක්. ඉතින් මේ ඔක්කොම මිශ්‍ර කරලා විනාඩි 5ක් විතර මම වහලා තියෙනවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා රැයක් පෙඟෙන්න තියෙන හාල්. එතකොට මම මේකට අරගෙන තියෙනවා හාල් කෝප්ප දෙකක්. ඒ වගේම මම මේකට තව දෙයක් එකතු කරනවා උයාගත්ත බත් පිසන ලද බත් කෝප්ප භාගයක් එකතු කරනවා. ඉතින් රැයක් පෙඟෙන්න තිබුණු හාල් වල වතුර ටික බේරලා ඊට පස්සේ අර බත් කෝප්ප භාගය එකතු කරනවා. මේකට වතුර වැඩි කරගන්න එපා. සාමාන්‍යයෙන් අපිට බ්ලෙන්ඩර් කරන්න පහසු වෙන තරමට විතරක් වතුර ටිකක් විතර ඇඩ් කරලා මේක හොඳට කියන්නේ දියරයක් වෙනකම් වගේම මිශ්‍ර කරගන්න. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් අපි ජූස් ගන්න බ්ලෙන්ඩර් එක තමයි මම මේකට පාවිච්චි කරන්නේ. ඉතින් හොඳට මිශ්‍ර කරලා මේක වෙනම භාජනයකට දාලා අපි වහලා තියෙනවා පැය 5ක් විතර පිපෙන්න. ඊට පස්සේ මේ පිපුණාම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ ද්‍රාවණය ටිකක් මේ ඝන ගතිය වැඩිනේ. ඒක නිසා මේක ටිකක් අර ආප්ප මිශ්‍රණය හදා ගන්න ඕන නිසා මම මේකට වෙනමම මැගි පිටිකල පොල් කිරි ටිකක් කෝප භාගයක් විතර හදාගෙන මේකට එකතු කරලා ඉතින් මේ වෙලාවේදී තමයි අපි මේකට ලුණු එකතු කරන්න ඕනේ. ඔයාලගේ රස අනුව ලුණුත් එකතු කරගන්න. වැඩි දියාරුත් නැති, ඝනත් නැති සාමාන්‍ය ගාන වෙනකන් ඔයාලට තේරෙනවනේ ඉතින්. ඒ විදිහට හදාගන්න. ඊට පස්සේ මම මෙතනදී තව ටිප් එකක් කියලා දෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් තාච්චි වලින් අමාරුයි නේද? ආප්ප ගලව ගන්න. ඉතින් මේ ටිප් එක ඇත්තටම වැඩ කරනවා. මම මේකට තෙල් ටිකක් වැඩියෙන් දාලා ඒකට ඊට පස්සේ බිත්තරයක් බෙද ගන්නවා. සාමාන්‍ය රෙදි කෑල්ලක් අරගෙන ඒක මැදට ඒ බිත්තරය දාලා ආප්පේ ගලවනකොට අපි තෙල් ටිකක් ගානවනේ. ඒ ගාන තෙල් වෙනුවට මේ බිත්තර වලින් හදාගත්ත මේ පොට්ටනිය වගේ ඒක තවරලා ඔයාලට මේක ඉතාලියෙන් ආප්පේ ගැලවෙන විදිහට හදාගන්න පුළුවන්. ඇත්තටම හරි ලේසියි මේ ක්‍රමය. ඇත්තටම ආප්ප කිසිම කරදරයක් නැති ඉතාම ලේසියෙන් ගලව ගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එකේ පේනවා ඇති. මමත් ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක් නෙවෙයි ආප්ප හදන්න. ගොඩක් රෙසිපි try කරලා තමයි මම මේ ක්‍රමය ඇත්තටම හොයාගත්තේ. සාමාන්‍යයෙන් මං ආප්ප රෙසිපි 4-5කටම හදන්නේ නැති. සමහර වෙලාවට ගැලවෙන්නේ, සමහර වෙලාවට ආප්පය මේ විදිහට වාටි හයියට තියෙන්නේ. එක්කෝ මේ විනාඩි 2ක් යන්න කලින් ආප්පේ නිකන් මැලවිච්ච ගතියක් තියෙනවා. ඉතින් බලන්නකෝ ගොඩාක් හොඳ ස්ට්‍රෝං ගතියකට මේ ආප්පේ තියෙනවා. දැක්කමත් ඉතින් ආසයි. මේ ඔයාලා try කරලා බලන්න. මොනවා හරි නොතේරුණු තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. මට පුළුවන් විදිහට මම උදව් කරන්නම්. ඉතින් thank you for watching. Bye.